මේ දිනවල මාධ්‍ය තුලින් නිතර ඇහෙන නිපා වෛරසය ගැන ඔයාලා දන්නවද? ඇත්තටම මොකද්ද මේ වෛරසය? ලංකාවට මේන් බලපෑමක් තියෙනවද? අපි ඒ ගැන සරලවම කතා කරමු. ආයුබෝවන් යාළුවනේ. අද මම ඔයාලට කියලා දෙන්නේ අපේ ඇසට නොපෙනෙන පුංචි හතුරෙක් ගැන. ඉතින් යාළුවනේ මේ හතුරගෙන් බේරෙන්න අපි මොකද කරන්න ඕනේ කියලා බලමු. මේ හතුර තමයි නිපා වෛරසය. මෙයා හරිම කපටි, හැංගිලා ඉන්න දක්ෂයි. මේ වෛරසය වැඩිපුරම ඉන්නේ පළතුරු වවුලන් ගාව. වවුලන්ට මේකෙන් කරදරයක් නැති වුණාට උන් කන පළතුරු වල මේ වෛරසය තැවරෙන්න පුළුවන්. මතක තියාගන්න, ගස් යට වැටුණු පළතුරු, එහෙම නැත්නම් සත්තු කාපු පළතුරු කවදාවත් කන්න එපා. පළතුරු කන්න කලින් හොඳට හොදන්න ඕනේ. ඔයාලට පුළුවන් සුපිරි වීරයෙක් වගේ මේ වෛරසය පරද්දන්න. ඒ කොහොමද? සෙල්ලම් කරලාවම හෝ සතුන් අල්ලුවාම හැමදාම හැමතිස්සෙම සබන් දාලා අත් හොදන්න. එතකොට කිසිම වෛරසයකට ඔයාගේ ළඟට එන්න බෑ. කවුරු හරි ලෙඩ වෙලා ඉන්නවා නම් එයා ළඟට යද්දි මුඛ ආවරණයක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒක ඔයාව වෛරසයෙන් ආරක්ෂා කරන පලිහක් වගේ. මෙම වෛරසය ශරීරගත වීම නිසා ඇතිවෙන රෝග ලක්ෂණ තද වුණ, හුස්ම ගැනීමේ අපහසුතාවය සහ හිස රදය. නිපා වෛරසය වාතය හරහා සාමාන්‍ය උණ රෝගයක් වගේ වේගයෙන් පැතිරෙන්නේ නැහැ. නමුත් රෝගියෙකු කහින විට හෝ කිවිසින විට පිටත ශ්‍රාවයන්ගෙන් බේරීමට මුඛ ආවරණය අතිශයින්ම වැදගත්. නිපා වෛරසය කියන්නේ සංකීර්ණ ලෙස හැකසුණු සුද්ධ ජීවියෙක්. මෙහි ප්‍රධාන කොටස් 4ක් හඳුනාගත හැකියි. RNA නැත්නම් ජානමය ද්‍රව්‍ය, ඒ කියන්නේ වෛරසයේ මැද්දේ ඇති එහි සැලසුම් පොත. වෛරසය ව්‍යාප්ත වීමට අවශ්‍ය සියලුම තොරතුරු මෙහි ගබඩා කර තියෙනවා. ඊළඟ කොටස තමයි න්‍යෂ්ටික ආවරණය. RNA පටිය ආරක්ෂා කරන ප්‍රෝටීනමය ආවරණය. තුන්වෙනි එක බාහිර ආවරණය. වෛරසය වටා ඇති මේදමය ආරක්ෂිත පටලය. හතරවෙනි එක නිරා ඇති ප්‍රෝටීනය. වෛරසය මතු පිට ඇති කටුවැනි කොටස් මෙයින් වෛරසය අපේ සිරුරේ සෛලවලට ඇලී සිටීමට උදව් වෙනවා. විශේෂයෙන්ම මේ මතක තියාගන්න. වෛරසය වටා ඇති මෙම බාහිර ආවරණය මේදේහෙවත් ලිපිඩ වලින් සැදී ඇත. එම නිසා අපි සබන් යොදා අත්සේදුව විට එම ආවරණය විනාශ වී මිය යනවා. සබන් යොදා අත්සේදීම වැදගත් වන්නේ මේ නිසයි. දැනට නිපා වෛරසය වාර්තා වී ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වැනි ප්‍රදේශවලින් පමණයි. ශ්‍රී ලංකාව තුළ මේ දක්වා කිසිදු රෝගියෙකු වාර්තා වී නැහැ. අපේ සෞඛ්‍ය අංශ මේ ගැන ඉතාම අවධානයෙන් ඉන්නේ අපේ රටේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්. මාධ්‍ය මගින් මේ පිළිබඳ අවධානයෙන් ඉන්නේ අසල්වැසි ඉන්දියාවේ වරින් වර ආසාදිතයින් වාර්තාවන් නිසා. රටක් ලෙස අපේ ඒ පිළිබඳව අවදියෙන් සිටිය යුතු නිසා. ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත රෝග විද්‍යා ඒකකය මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙනවා. ඉන්දියාවේ වත්මන් තත්ත්වය පිළිබඳ නිතර සොයා බලමින් අවශ්‍ය වූහොත් ගත යුතු පියවර සහ පරීක්ෂණ කටයුතු පිළිබඳ සූදානමින් සිටිනවා. ඔබ දැක ඇති ඇතැම් වාර්තාවල 75%ක මරණ අවදානමක් ගැන සඳහන් වෙනවා. පොදුවේ මෙම වෛරසයේ දරුණු ස්වභාවය විස්තර කිරීමට මිස ලංකාවේ එවැනි තත්ත්වයක් පවතින නිසා නෙවෙයි. නිපා වෛරසය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඊළඟ එපිසෝඩ් එකකින් අරගෙන එන්නම්. ඉතින් යාළුවනේ, නිපා වෛරසය කියන්නේ භයානක රෝගයක් වුණාට අපි නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළොත් අපිට පුළුවන් මේකෙන් ආරක්ෂා වෙන්න. මතක ඇතිව පළතුරු හොඳින් හොදන්න. ඒ වගේම මේ පණිවිඩය ඔයාගේ යාළුවෝ අතර බෙදා හරින්න. මේ වගේ වැදගත් විද්‍යාත්මක තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.